මේ දවස්වල දැන් තව දීලා නෑ. දෙන්නකෝ. හරි ඈ. මම දැන් මෙහෙම ෂොට් එක අරන් අතෙන් යනවා ඒත් එක්කම ඉන්න. හරි හරි. රයිට් කැමරා රෝලින් ඇක්ෂන්. මේ දවස්වල දිගට හරහට දෙන සහන අලියා කිලියාගම ජනතාවට දැනෙන්නේ කොහොමද කියලා අහගෙන යන ගමන් අපිට ඈත කෙළවරින් පේන රැවුල වහගත්ත මහ භයානක මේ අමුතුම විදිය අමුතුම තාලේ මිනිස්සෙක්. ඉතින් ඒ වගේ භයානක මිනිස්සෙන්ටත් මේ ලබා දීලා තියෙන සහනවල ප්‍රතිලාභ දැනෙන්නේ කොහොමද කියලා අපි අහලා බලමු. භයානක මහත්තයා. අපි ලොන්ඩරි ටීවී එකකින් තව නොබෝ දිනකින් ජනාධිපති වර්ණයක් කියනවා. හරිද? ඊට කලින් මේ රටේ මේ ලබා දෙන සහන පිළිබඳව ඔබතුමා මොකද්ද හිතන්නේ? කොහොමද මේ සහන ඔබතුමාට දැනෙන්නේ? මේ මහත්තයෝ මෙච්චර කාලයක් තිස්සේ ඡන්දයක් ලං වෙනකොට පෙට්‍රල් මිල පොඩ්ඩක් අඩු කරලා, ගෑස් මිල අඩු කරලා, බඩු මිල පල්ලෙහා දාලා මේ රටේ මහ ජනතාව ගොනාට අන්දලා කෝටි ගානක කැම්පේන් එකක් කරනවා. කරනවා. ඔවා මේ මිනිස්සුන්ට තේරෙනවා මහත්තයෝ. තේරෙනවා. ඇයි උඹලට බැරි මේ රටේ ආර්ථිකය ඉහළ නංවන්න විධිමත් වැඩපිළිවෙලක් හදලා රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය වගේ දේවල් කාර්යක්ෂම කරලා මේ රට පිට රටවල් වලට විකුණගෙන කන්නේ නැතුව උඹලගේ තියෙන ප්‍රචණ්ඩත්වය, උඹලගේ තියෙන මුදලට කෑදරකම, බලලෝභීත්වය කයිවාරුව ඇතෑරලා දාලා මේ රටේ හීන පස්සේ දුවන තරුණයන්ගේ හීන වෙනුවෙන් වැඩ කරන්න බැරි ඇයි? දේශීය ව්‍යවසායකයව, දේශීය නවෝත්පාදකයව දිරිගන්වලා මේ රටේ හැම මිනිස්සයාගේම හීන ඇත්තක් කරන්න බැරි ඇයි? මං අහන්නේ ඇයි? මම අහන්නේ බැරි ඇයි? මගේ මතේ ඒක බෑ. එතෙක් මෙතෙක් කරපු හොඳම කතාව. ඒ වුණාට වැඩක් නෑ, කතාව විතරයි. මේ කොන්ක්‍රීට් බෝක්කු ගාන ඉඳගෙන, කොට උඩ ඉඳගෙන, අයිය ගැහුවට වැඩක් නෑ ඉතින් නේද? ඒ වගේ වැඩක් නෑ. අපි තවත් දවසක මේ වගේම මොකද වෙන්නේ වැඩසටහනකින් ඔබ හමුවට එන තෙක් ලොන්ඩරි ටීවී අපේ ප්‍රේක්ෂකයන්ට ආයුබෝවන්. මේ මල්ලි ඔයා මාධ්‍යවේදියෙක් නේද? ඔව් මම. එහෙනම් රටේ ප්‍රශ්න කතා කරන තැන් වල යන්න එපා. උඹටත් මොනාද කරන්නේ මල්ලි? පොඩ්ඩක් මොලේ කල්පනා කරන්න.